ඉතින් යාළුවනේ හැමෝටම සුබ දවසක් වෙන්න ඕනේ. ඉතින් මම අන්තර්ජාලයේ දැක්කා මේ වෙනකොට මේ මම කියන්නේ ඇඹිලිපිටිය දිහා රෝහලක මේ ආරක්ෂක අංශයේ ඒ කියන්නේ ඒ රෝහලේ සේවය කරන සිකියුරිටි නෝනා කෙනෙකුට මඩ ප්‍රහාර වදිනවා එක පැත්තකින් බැලුවොත් එහෙම. මොකද හේතුව මේ නෝනා යම් පුද්ගලයෙක් වෙලා බයිසිකලයක් දාන්න දීලා ඉඩ ලබා දුන්නේ නැහැ කියලා ඒ දරුවට කෑම එක ලබා දෙන්න ඕනේ කියලා මේ අර නෝනාට දොස් පවරනවා. ඒත් එක්කම මෙම්ම ඒක වීඩියෝ එකක් අරගෙන ඒක අන්තර්ජාලයේ මේ වෙනකොට ශ්‍රේයා වෙනවා. ඉතින් ඇත්තම කිව්වහම රෝහලක ආරක්ෂක අංශයේ සිකියුරිටි කරනවා කියන්නේ පුංචි පහසු වැඩක් නෙමෙයි. සමහර අය දන්නවා මේක මහා දුෂ්කර රැකියාවක්. මේ අයට ඇත්තටම මහා ලොකු පඩියක් නැහැ. මේ අය මාසකට ගන්නේ ඩේ නයිට් දෙකම කරවුවොත් එහෙම රුපියල් 40000යි 45000යි සමහර අවස්ථාවලදී මේ අයට පඩි ලැබෙන්නේ. මෙයා මාර කැපකිරීමක් කරනවා. මේ ඕනම රෝහලක් පාලනය වෙන්නේ ඒ රෝහලේ රාජකාරිය වෙන්නේ මේ ආරක්ෂක අංශය විසින්. අපි කොච්චර ડોක්ටර්ලා මහතුරු හිටියත් එහෙම නැත්නම් කොච්චර ඇටර්නල් මහතුරු හිටියත් තවත් ඒ අංශෙම තවත් කොච්චර මහත්මරු නෝනවරු හිටියත් නමුත් මේ ආරක්ෂක අංශයේ අය නැතිනම් මේ හොස්පිටල් එකක් පාලනය කරන්න බෑ. මම දකිනවා සමහර පුද්ගලයෝ ඇවිල්ලා මේ ආරක්ෂක අංශයේ ඉන්න අයට හරියට දොස් කියනවා. හරියට බනිනවා. සමහර අවස්ථාවලදී පිරිමි කට්ටිය ඇවිල්ලා තව පිරිමින්ද ගහලා යනවා. එතකොට ඒ ගහලා ගියත් ඒ නීතිමින පැත්තෙන් බැලුවොත් එහෙම මේ රෝහල් පැත්තෙන් බැලුවොත් එහෙම මේ රෝහලෙත් පොලිසිය තියෙනවා ඒ අයට ඒ සම්බන්ධව පැමිණිලි කරන්න පුළුවන්. නමුත් මේ අය මාර දුකක් විඳින්නේ. සමහර අවස්ථා තියෙනවා මේ අයට කෑම එක අරගෙන යන්න බෑ. එතකොට කෑම එකක් යන ලෙඩ්ඩු බලන්ට යන අය මේ අයට කෑම එක දෙනවා. මේ අය පැය 24ම හිටගෙන ඉන්නවා. ඇත්තම මට නම් පැය 24ක් තියා පැය 12ක්වත් එහෙම හිටගෙන ඉන්න බෑ. පැය 2-3ක්වත් මට හිටගෙන ඉන්න අපහසුයි එහෙම. ඉතින් සමහර මේ අය මාර කැපකිරීම කරන ඒ හින්දා ඒ අය විවේචනය කරන්න එපා. ඒ අය නිසා තමයි ඔබේ රෝගීන් ඔබවත් සෑම පැත්තකින්ම මේ කරදරයක් නැතුව රෝහලට ගියාම ඒ ලෙඩාව බලලා ලෙඩා ගාව ඉඳලා ඒ ලෙඩාගේ අවශ්‍ය කටයුතු ටික කරගෙන එන්න පුළුවන් වෙන්නේ. ඒ අය නැතිනම් එහෙම ඔය මොනවත් කරගන්න එහෙම බෑ. කලකොහලවල් ඇති වෙනවා නේද? ඒකයි ආරක්ෂක අංශයක් කියලා පත් කරලා තිබෙන්නේ. ඒ නිසා ඒ අයට විවේචනය කරන්න එපා. අපි ඒ අය කරන සේවයට අපි ඇත්තටම ස්තුති කරන්න ඕනේ ඒ අයට. ඒ අය මාර කට්ටක් කන්නේ ලොකු පඩියක් ගන්නෙ නෑ. ඒ අයට චුට්ටක් එහෙම වුණොත් එහෙම ඔන්න පැමිණිලි යනවා. ඒක යන්නේ ඉහළම තැනට තමයි යන්නේ. ඉහළම තැනට ගියාට පස්සේ ඔන්න ඒ තැනින් කියනවා හොයලා බලලා මෙයා එතනින් අයින් කරන්න කියලා කියනවා. ඒ වගේ ඒක මේ ඇත්තටම උතුම් රස්සාවක් ඒක. උතුම් රස්සාවනට ඒ රස්සාව ඒ අයට කරගන්න හරි අපහසුයි. ඒ නිසා මම කියන්නේ හැමෝටම මේ අය විවේචනය කරන්න එපා. ඒ අය දැනගන්න ඕනේ මිනිසුත් එක්ක කතා බහ කරලා හොඳින් වැඩ කටයුතු කරගන්න. ඉතින් ඒ නිසා මම S2 දකින්න දේවල් තමයි මම ඉතින් මේ වගේ මේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඇත්තටම මේ අය මාර කැපකිරීමක් කරනවා. පිරිමි කෙනෙක් දිහා බැලුවොත් එහෙම මාසෙටම ඩේ නයිට් කරොත් එහෙම ඒත් 50000ක් සමහර අවස්ථාවල තමයි ගන්නෙ. ඉතින් ඒක නිසා ඒ අය කන බොන එක බොහොම අපහසුතාවයකින් කන්නේ බොන්නේ. මොකද ගෙවල් වල යන්න බෑ. ගම් තියෙන්නේ ටික සෑහෙන දුරින් තියෙන්නේ. ඒ දුරේ ඉඳන් තමයි බස් 2-3 ඉඳලා ඔය උදේ පාන්දර ආරක්ෂක අංශ වලට එනවා. රාජකාරී කරන්නට. දැන් 6 වෙනකොට ලෙඩ්ඩු බලන්ට දෙනකොට 6 වෙනකොට එයා කෑගල්ලේ හිටියත් 6 වෙනකොට ඇවිල්ලා එතන ඇවිල්ලා බලන්න ඕනේ. 6 වෙනකොට ඒ ඉඳලා මෙතන එන්න ඕනේ. නමුත් මෙතනින් රාජකාරී වුණාට පස්සේ 6 වෙනකොට එයාලා මෙතනින් ආයෙ එළියට දානවා. එතකොට නැවත ඒ ඉන්න තමන්ගේ නිවෙස් වලට හැන්දෑනකොට ඒ අය යන්න ඕනේ. සමහර අවස්ථා තියෙනවා මම දන්න තැන්වල තමන්ගේ පුංචි දරුවෝ දාලා තමයි මේ අම්මලා එන්නේ රැකියාවට. එතකොට නැවත අම්මා නැවත රෑ ගෙදර යනකොට රෑ 8:00යි 9:00යි. සමහර ඒ නෝනලා මහත්තුරුන සෑහෙන පයින් තමයි යන්නේ. ඒ ගමට ගිහිල්ලා ඒ ගමිනුත් පයින් යනවා සෑහෙන දුර. ඒ වගේ මාර කැපකිරීමක් ඒ අය කරන්නේ. ඉතින් ඒ අය කැප කරන තරම් රස්සාවක් මම ඇත්තටම දැකලා නැහැ. ඉතින් ඒකයි. ඉතින් එම නිසා එහෙනම් මම පුංචි වීඩියෝ එකක් අද අරගෙන ආවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.